මේ පෙරේදා අර පොඩි හාමුදුරුවෝ බණට වැඩි අවස්ථාවේ කිව්වා බුදුන් වහන්සේ දාණය මේ ගත්තු පාත්‍රය මහනුවර තැන්පත් කරලා තියෙනවා කියලා. ඔව් දැන් බුදුහාමුදුරුවෝ මේ බුද්ධත්වයට පත් වෙන බුදුහාමුදුරුවෝ අර තමන් උපන් තැන දැන් ඔය මහා මායා දේවිය මේ බෝසත් දරුවව ප්‍රසූත කළ තැන තමා ඔය බඹරගල තියෙන්නේ. එහෙමයි. එතන තියෙනවා අදත් ප්‍රසූත ගුහාව තියෙනවා. එහෙමයි. එතන තියෙනවා. ඉතින් ඒ ප්‍රසූත කළ තැන තමන්ව ඉපදුන තැනට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කාලයකට පස්සේ ගියා. තේරුණාද? එහෙමයි. එහෙම ගිහිල්ලා වස් වැසුවා. එහෙමයි. ඉතින් ඒ අවස්ථාවේ ඒ ප්‍රදේශයේ හිටිය පාලකයෝ බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු පාත්‍රයයි බුදුහාමුදුරුවෝ ඇඳගෙන හිටිය සිවුරකුයි අරගෙන බුදුහාමුදුරුවෝ ඇඳගෙන හිටිය සිවුරක් අරගෙන ඒ බඹරගල කන්ද මුදුනේ එහෙමයි. පොඩි චෛත්‍යයක් හැදුවා. චෛත්‍ය නම සලුමිනි සෑය. සලුමිනි සෑය. අයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කර සිවුරක් කියන්නේ සලුවනේ. එහෙමයි. එතකොට සලුවයි පාත්‍රයයි තැන්පත් කළා චෛත්‍යයක් හැදුවා. ඔය සලුමිනි සෑය බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙම හැදුව එකක්. බුදුහාමුදුරුවෝ එතන හිටියා. ඒක පහළ ගල් ගුහාවක ඉන්ද්‍රසාල ගුහාවේ ලියලා තියෙනවා. මෙතන හිටියා. මෙතෙන්දි සක්කපඤ්ඤ සූත්‍රයේ දේශනා කළා කියලා. පරිණිතාන් මහත්තයත් ඒක ශිලාලේඛන වල අර යාගේ පොතේ ලියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මෙතන සක්කපඤ්ඤ සූත්‍රයේ දේශනා කළා. මෙතන වැඩ හිටියා කියන එක පරිණිතාන් මහත්තයත් ප්‍රසිද්ධියේම කිව්වා. ඒ තැන තමයි බුදුහාමුදුරුවෝ ඇහිලා හිටියේ. ඒ බුදුහාමුදුරුවන්ගේ සලුවයි පාත්‍රයයි පස්සේ කාලෙක මොකක් හරි භූමිකම්පාවක් හරි මොකක් හරි හේතුවක් නිසා හෝ ඒ චෛත්‍ය ගලින් හදපු ගල් චෛත්‍යයක් හදලා තමයි ඒකයි තැන්පත් කරලා තිබ්බේ. ඒ චෛත්‍ය කැඩුනා. කැඩිලා ඒ කැඩිච්ච ගල් රවුම් අදත් තියෙනවා බඹරගල කන්දේ මැද තියෙනවා වැටිලා. අර චෛත්‍යයේ තිබුණු සලුවයි මේ පාත්‍රය අරගෙන ඇහිල්ලා පහළ පස්සේ උතන හිටියේ කවුරු හරි පහළ පොඩි චෛත්‍යයක් හදලා තියලා තිබුණා. ඊට පස්සේ ඔය විමල ධර්මසූරිය රජුගේ කාලේ හරි මහනුවර රජ කෙනෙක් මේක තේරුම් අරගෙන දැනගෙන බුදුහාමුදුරන්ගේ පාත්‍රය ගෙනල්ලා ඔය දලදා මාලිගාව දන්තලාතුන් වහන්සේ ගෙනාමට පස්සේ මේ නාත දේවාලය කියලා දේවාලයක් හදලා ඒ පාත්‍රය තැන්පත් කළා. ඒ නිසා අදටත් ඒ බුදුහාමුදුරුවෝ දාන වැළඳු පාත්‍රය මහනුවර නාථ දේවාලයේ තැන්පත් කරලා තියෙනවා.